පූර්ණ දෙමිනියක් සහ සුබ දසරක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් මට ගේන්න හිතුණා. ඊට කලින් කියන්න ඕනේ ඉතින් මම ආපු පාර. ඉතින් මේ තියෙන්නේ මම ආපු පාර. ඉගෙනම හිම වැටලා තියෙන්නේ. ඔයාලට මම කල්ලුත් කියලා දෙනවා මම රෙකින්න වල ඉන්න කියලා. ඉතින් මෙහි මයිනස් යන්නේ දැන් මයිනස් අද උදේ තිබ්බා 10ට වගේ දැන් 12 වගේ වෙලා තියෙන මයිනස්. ඉතින් කියන්නේ මේ දවස් දෙක තුනේ හිම වැටුන්නේ නැහැ. තව දවස් 3-4කින් තමයි හිම වැටෙන්නේ. ඒත් දැන් අර වැඩිච්ච ඒවා තියෙනවා. කියන්නේ මයිනස් වල හෙන්දා දැන් මේවා දිය වෙන්නෙත් නැහැ. අවුවක් තියෙනවා. ඒත් දිය වෙන්නේ නැහැ. ඉතින් සීසලට තියෙනවා. ඉතින් මට හිතුණා අද කවුෆ්ලන් එකට යන්න. කවුෆ්ලන් එකට ගිහිල්ලා අපේ කට්ටිය ඉතින් අපේ ගොඩක්ම ඉතින් කොල්ලෝ කැමතිනේ පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාන්න. ඉතින් මට හිතුණා ඇල්කොහොල් වල ප්‍රයිසස් පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. ඒ කියන්නේ ලංකාවෙන් රොමේනියාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කොල්ලොත් ගොඩක් ඉන්නවනේ හින්දා. ඉතින් ඒගොල්ලන්ටත් වැදගත් වෙයි කියලා හිතලා ඉතින් මට හිතුණා වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මෙතන ගගෙන් එහා පැත්තේ තමයි කවුෆ්ලන් එක තියෙන්නේ. අතන බ්‍රිජ් එකක් තියෙන එකෙන් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු ඇල්කොහොල් වල මිල කරන්නේ කොහොමද කියලා. ඉතින් guys මම දැන් ගිහලා ඉන්නේ කවුෆ්ලන් එකේ ඇල්කොහොල් තියෙන ප්ලේස් එකට. ඉතින් මෙතන තියෙනවා විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා ඒ හැමදේම තියෙනවා. ඉතින් මට හිතුණා ඔයාලට කියන්න මේ ඒ කියන්නේ ප්‍රයිස් එකකින් වැඩිම බොටල් එක මොකක්ද කියලා කවුෆ්ලන් එකේ තියෙන. ඒ කියන්නේ ඒක තමයි මේ ජොනි වෝකර් එකේ ගාන මේ විස්කි එක. ඉතින් මේක වෙනවා ලේ 689ක්. ඉතින් මේක තමයි ප්‍රයිස් වැඩිම තියෙන මේ විස්කි එක. ආයි අපි එතනින්ම බලද්දී ජොනි වෝකර් ග්‍රීන් ලේබල් එක තියෙනවා. බ්ලැක් ලේබල් තියෙනවා ජොනි වෝකර් එකේ. ප්‍රයිස් ලිස්ට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් යටින් දාලා තියෙනවා. ආයි පොඩ්ඩක් උඩට එද්දී J&B එකත් විස්කි ස්කොට් විස්කි J&B එක තියෙනවා 79.99යි. ඉතින් ආයි වැලන්ටයින් තියෙනවා. වැලන්ටයින් එක 96.89ක් වගේ වෙනවා. ඒකෙත් බ්‍රෑන්ඩ් තියෙනවා. බ්‍රෑන්ඩ් 4ක් තියෙනවා මේකේ. ආයි ටීචර්ස් එක තියෙනවා. ටීචර්ස් එක 84.89යි. ආයි තියෙනවා ජොනි වෝකර් රෙඩ් ලේබල් එක. ජොනි වෝකර් රෙඩ් ලේබල් එකත් 79.59ක් වෙනවා මිලිට 700. ඒකේ ලීටරේ 88.99ක් වෙන්නේ. දැන් පොඩි ඩිස්කවුන්ට් එකක් දාලා තියෙනවා. ආයි තියෙනවා ග්‍රාන්ඩ්ස් එක. ග්‍රාන්ඩ්ස් එකෙත් මිලිට 779.99 වෙන්නේ. ඒ වගේ තියෙනවා ප්‍රයිස් අඩුවටත් තියෙනවා ටික වැඩියටත් තියෙනවා. ආයෙත් පොඩ්ඩක් තව එහාට යද්දී ජැක් ඩැනියෙල් තියෙනවා. ජැක් ඩැනියෙල් එකේ මිලිට 700 තියෙනවා 205ට. ඒකේ වොලියම් එක 50ක් තියෙනවා. ඉතින් ආයෙතෙන් පල්ලෙහාට යද්දී ජැම්සන් එක තියෙනවා. ඒකෙත් වර්ග දෙකක් තියෙනවා. 118යි. ආයි BM එක තියෙනවා. BM
එකත් ලේ 81යි 33ට තියෙනවා. ලේ 62යි 769ට තියෙනවා. ගයිස් ආයි තියෙනවා ලේබල් 5 එක. ලේබල් 5 එකෙත් prices 3කට තියෙනවා. ඒ කියන්නේ bottle size 3කට. ඉතින් ලේබල් 5 එකෙත් ලීටරේ 182යි 772ක් තියෙනවා. මේකට 700 59 725ක් වගේ වෙන්නේ. ගයිස් ඇල්කොහොල් නම් ගොඩක් බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. රම් තියෙනවා, ගොඩාක් බ්‍රෑන්ඩ් තියෙනවා. සමහර ඒවා තියෙනවා මම අදමයි දැක්කෙත්. ඉතින් ගොඩක් ඉතින් ප්‍රයිස් නම් අඩුයි. ලංකාවේ වගේ මේ කාලක් තියෙනවා. කාලේ පොඩි බෝතලුත් තියෙනවා. ඉතින් ඒවත් ගොඩක් ගණන් අඩුයි. ඉතින් ගායිස් දැන් ලංකාවේ ඉඳලා එකපාරට ඉතින් මේ යුරෝප් ආවම ඉතින් හිතා ගන්න බෑ මොනවද ගන්නෙ මොනවද සිලෙක්ට් කරගන්න කියලා. ඉතින් හිතා ගන්න බෑ. මාර ලොකු අමාරුවක් වටනවා. ඉතින් ආපු පළවෙනි දවසේ ආපු එක්කෙනෙක්ට ඉතින් ප්‍රයිස් එකත් අඩුයි. ඉතින් මම නම් කියන්නේ يعني මේවටම ඇඩිට් වෙන්න එපා. ඉතින් මාසෙකට සැරයක් දෙපාරක් විතර පොඩ්ඩක් පොඩි අඩියක් ගැහුවට කමන්නේ නැහැ. ඉතින් මේවට ඇඩිට් වෙන්න එපා. මම වීඩියෝ එකක් දැම්මට ඉතින් මම දැම්මේ ඔයාලට දැනගන්න. අපි තව තියෙනවා අපි පොඩ්ඩක් තව බලමු ප්‍රයිස් මොනවද කියලා. ඉතින් guys absolute vodka තියෙනවා. ඒකෙත් බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා. absolute එකත් ලේ 83යි 799ක් වගේ වෙන්නේ. ආයි තියෙනවා sky vodka එක. sky vodka එකත් මිලිට 700 ලේ 80යි 799යි. ඒ වගේ price වලට තියෙනවා. ස්ටාලිස්කා එකත් මිලිලීටර් 500 තියෙනවා. 32යි 715ට. ඉතින් ඒ වගේ ප්‍රයිස් වලට තියෙනවා. මෙතන කැප්ටන් මොගන් එකක් තියෙනවා. ලේ 99 759ට. හවානා ක්ලබ් එකක් තියෙනවා. ලේ 91යි 749ට. ඉතින් ජින් වර්ගයක් තියෙනවා. ඉතින් guys මෙහෙම සයිඩ් එකෙන් දාලා තියෙන වොඩ්කා ඇබ්සලූට් වොඩ්කා තියෙනවා. ඉතින් මේ වගේ වර්ග ජිවාස් රීගල් එක තියෙනවා 269 වෙන්නේ. ඉතින් guys මම දැන් ආවේ වයින් තියෙන පැත්තට. ඉතින් වයිනුත් තියෙනවා ගොඩක් අඩුවට. ලේ 22යි 799ට තියෙනවා. ආයෙ ලේ 1999ට තියෙනවා. ලේ 40 ගානට තියෙනවා. ලේ 55යි 799ට තියෙනවා.
තියෙනවා ෂැම්පේනුත් ගොඩක් බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. එහෙනම් ඉතින් guys මේ විදිහට තමයි රුමේනියාවේ පවුප්ලන් එකේ alcohol වල prices වෙන්නේ. ඉතින් මම එහෙනම් වීඩියෝ එක දැන් මෙතනින් එන්න කරනවා. ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.